Welcome aboard Singapore Airlines. Hi guys, welcome back to our YouTube channel. ඊළඟට අපි සෙන්තෝසා අයිලන්ඩ්ස් වල sea aquarium එක බලන්න හදන්නේ. අපි අද උදේ ඉඳලා මේ වෙනකන් සිංගප්පූරු වල Universal Studios explore කරා. ඉතින් ඒ වීඩියෝ එක ඔයාලා බලලා නැත්නම් මෙතනින් දාන්නම් අනිවාර්යෙන් ඒකත් බලන්න. Universal Studio එකෙන් පස්සේ දැන් අපි sea aquarium එක බලන්න යන්න මේ රෙඩි වෙන්නේ. ඉතින් sea aquarium එක කියන්නේ ලෝකේ ලොකුම මින් මැදුරල් වලින් එකක්. ඉතින් මේකේ ටිකට් ප්‍රයිස් එක අපි දෙන්නටම සිංගප්පූරු ඩොලර්ස් 45ක් වගේ වුණේ. ඉතින් දැන් අපි අපේ ටිකට්ස් ස්කෑන් කරලා ඇතුළට යන්න හදන්නේ. Is it going to close? We close at 7 past, so still have time. Okay Thank you. then, thank you, have a good day. මේ ඇක්වාරියම් එක රෑ 7 වෙද්දි වහනවා. ඉතින් ඔයාලා එනවා නම් හරියට ප්ලෑන් කරලා කලින් එන්න බලන්න. මුලින්ම ඔයා ඇතුල් වෙන්නේ ෂිප්රෙක් කියන සෝන් එකට. ඉතින් මෙතන පරණ ගිලුණ නැවක කොටස් වගේ බලා ගන්න පුළුවන්. මේ අපි යන ග්ලාස් ටනල් එකට උඩින් වතුර ලීටර් මිලියන 4ක් තියෙනවා කියනවා. ඉතින් ඊළඟට අපි මේ යන්නේ School of Fish කියන සෝන් එකට. මෙතන සිංගප්පූරු වල මාළු වර්ග 5000කට වැඩි ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. ජලජ ජීවීන් ගැන දැනුම වැඩි කරගන්නවා නම් මෙතන ගොඩක් දේවල් ඔයාලට තියෙනවා. ඒ වගේම ඔයාලා දැකලම නැති අමුතුම මුහුදු සත්ත්ව වර්ග මෙතන බලා ගන්න පුළුවන්. ඊළඟට මෙතන පොඩි සුවෙනියර් ෂොප් එකක් බලා ගන්න පුළුවන්. මේ සෙක්ෂන් එකේ එක එක වර්ගවල ජෙලිෆිෂ් වර්ග බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට අපි යන්න හදන්නේ Open Ocean Habitat section එකට. මෙතන ඔයාලට පේනවා ඇති සෑහෙන්න ලොකු දිග පළල උස ගැඹුරු තියෙන ෆිෂ් ටැංක් එකක් වගේ. මේකේ 40000කට වැඩි මාළු ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ලොකුම ලොකු මෝරු ඉඳලා පොඩි මාළු වර්ග වෙනකන් වර්ග 128ක් වගේ මෙතන ඉන්නවා කියනවා. මෙතන තවත් ඒරියා එකක් තියෙනවා ඕෂන් ඩූම් කියලා.
මෙතනට ගියත් ඔයාට දෙපැත්තේ වගේම ඔළුවට උඩිනුත් මේ ඕපන් ඕෂන් හැබිටට් එකේම ලස්සන විව් එකක් බලාගන්න පුළුවන්. ඒකෙන් පස්සේ අපිට මෙන්න මෙතනින් අනික් සෝන්ස් වලට යන්න පුළුවන්. තවත් එක එක වර්ගයේ මාළු වර්ග ගොඩක් මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඇක්වාරියම් එක හදලා තියෙන්නේ 2012 දී මැලේසියන් කම්පැනි. 2014 වෙනකම් මේක ලෝකේ ලොකුම මින්මැදුර විදිහට තිබිලා තියෙනවා. මෙන්න මෙතනින් යටින් රිංගලා ගියොත් අපිට මේ ටැංක් එකේ සයිඩ් එකට තියෙන ලස්සන විව් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට මේ තියෙන්නේ Apex Predators කියන සෝන් එක. ලොකුම ලොකු සද්දන්තයෝ අපිට මේ ග්ලාස් ටනල් එක අස්සෙන් ගිහින් බලා ගන්න පුළුවන්. භයානක මෝරු වර්ග ගොඩක් මෙතන ඉන්නවා කියනවා. ඉතින් අපි පැයක් වගේ සී ඇක්වාරියම් එක එක්ස්ප්ලෝර් කරා. දැන් අපි ඇක්වාරියම් එකෙන් එළියට ආවා.
අපි දැන් ඉන්නේ සෙන්තෝසා අයිලන්ඩ්ස් වල නෝර්ත් සයිඩ් එකේ. ඉතින් මෙතනට අපි ආපු කේබල් කාස් ඒ වගේම සෙන්තෝසා එක්ස්ප්‍රස් රේල්වේ එක ලස්සනට බලා ගන්න පුළුවන්. රෑවෙලත් නිසා අපි ඊළඟට ප්ලෑන් කරේ Wings of the Time කියන ෂෝ එක බලන්න යන්න. මේක තියෙන්නේ අයිලන්ඩ් එකේ වෙස්ටර්න් සයිඩ් එකේ සිලෝසෝ බීච් එකේ. මෙතෙන්ට යන්න අපිට ට්‍රේන් එකේ රිසෝර්ට් වර්ල්ඩ් ස්ටේෂන් ඉඳලා බීච් ස්ටේෂන් එකට යන්න ඕනේ. දැන් ෂෝ එක ඔන්න පටන් ගත්තා. මේ ෂෝ එක daily 7:40 pm and 8:40 pm විදිහට ෂෝ ටයිම් දෙකකට තියෙනවා. එක ෂෝ එකක් විනාඩි 20ක් වගේ තියෙනවා. බීච් එකේ පොඩි ස්ටේජ් එකක වෝටර්, ලේසර් ලයිට්ස්, ෆයර් ඉෆෙක්ට්ස් වලින් පෙන්වන ලස්සන ස්ටෝරි ටෙලින් ෂෝ එකක් තමයි මේක. ඉතින් මේ ෂෝ එක බේස් වෙන්නේ සැක් කියන පොඩි ළමයෙක් හිස්ටරි එකේ ඉඳලා ටයිම් ට්‍රැවල් කරලා ලෝකේ එක එක දේවල් එක්ස්ප්ලෝර් කරන එක ගැන. මේ ෂෝ එක නම් ඔයාලට ෆ්‍රී බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. මේකේ ස්ටෑන්ඩඩ් සීට් ටිකට් ප්‍රයිස් එක එක්කෙනෙකුට සිංගප්පූස් ඩොලර්ස් 17ක් වෙනවා. ඉස්සර ඉඳලා ලෝකයේ තිබ්බ එක එක යුගවල් ඒ වගේ මිනිස්සුන්ට තිබුණ චැලෙන්ජස්, ඒ චැලෙන්ජස් කොහොමද මිනිස්සු ජයග්‍රහණය කරේ, ඒ වගේම ඒ වගේ වුණු පරිසරයට වුණු හානිය, මුහුද, අහස, ස්පේස් එක වගේ දේවල් ලස්සනට එක්ස්ප්ලෝර් කරන ඒවා ගැන. ලෝකේ එක එක ජියෝග්‍රැෆිකල් ලොකේෂන්ස් එක්ස්ප්ලෝර් කරන ඒවා. ඒ හැම දෙයක්ම හරිම ක්‍රියේටිව් විදිහට, ස්ටෝරි ටෙලිං විදිහට ෂෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ ෂෝ එකෙන් පස්සේ අපි ඊළඟට ට්‍රේන් එකෙන් ඉම්බියා ස්ටේෂන් එකට ආවේ කේබල් කා එකක් ගන්න. අපි කේබල් කාස් වලට 2-way ටිකට් එකක් ගත්ත නිසා ඒ ටිකට් එකෙන් අපිට ආපහු යන්නත් පුළුවන්. ඉතින් අපි දැන් කේබල් කා එකට ආවා. සිංගප්පූ හාබ් එක වගේම සෙන්තෝසා අයිලන්ඩ් ඒරියා එකේ ලස්සන නයිට් විව් එකක් අපිට මෙතෙන්ට බලා ගන්න පුළුවන්. දැන් වෙලාව රෑ 9ත් පහු වෙලා හින්දා අපි ඉක්මනින්ම ට්‍රේන් එකකින් අපේ හොටෙල් එකට යන්න තමයි ප්ලෑන් කරේ. ඉතින් සිංගප්පූර් වල අපේ දෙවෙනි දවස මෙන්න මේ විදියට තමයි ඉවර වුණේ. හෙට අපි හිතාගෙන ඉන්නවා Gardens by the Bay, Cloud Forest, Flower Dome වගේ ඇට්‍රැක්ෂන්ස් වලට යන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න.